දින 30ක් පුරා හැමදාම කෝපි බිව්වොත් මොකද වෙන්නේ? ඔයා හිතන්නේවත් නැති විදිහට ඔයාගේ මොළයයි ඇඟයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පළවෙනි දවස සම්පූර්ණයෙන්ම රසායනික ක්‍රියාවලියක්. විනාඩි 45ක් ඇතුළත කැෆේන් මගින් ඔයාගේ ඇඩිනෝසින් රිසෙප්ටර්ස් 50%ක්ම બ્લોක් කරනවා. ඔයාට නිදිමත නැතුව ඉන්න පුරුණන් වෙන්නේ අන්න ඒ නිසයි. ඔයාගේ ඩෝපමීන් මට්ටම 130කින් වැඩි වෙනවා. අවධානය යොමු කිරීමේ හැකියාව තීරුණු වෙලා පරිවෘත්තීය ක්‍රියාවලිය 11කින් ඉහළ යනවා. එදාට ඔයා අමතර කැලරි 100ක් දහනය කරනවා. පස්වෙනි දවස වෙද්දී ඔයාගේ අක්මාව වෙනස් වෙන්න පටන් ගන්නවා. කෝපි නිසා ඔටෝෆැජි කියන ක්‍රියාවලිය පටන් අරන් ඔයාගේ සෛල නිටතින්ම පිරිසිදු වෙනවා. පරීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා හැමදාම කෝපි බොන අයගේ අක්මාවේ එන්සයිම මට්ටම 125කින් වර්ධනය වෙනවා කියලා. මේ කෝපිවල තියෙන සංඝටක දිරවන නිසා ඔයාගේ ඇඟෙන් 15ක් වැඩියෙන් ප්‍රතිඔක්සිකාරක නිපදවනවා. දෙවනි සතියේ වෙන්නේ වෙනස්ම දෙයක්. මේකට හැඩගැහෙන්න ඔයාගේ මොළය තවත් 120කින් අලුත් ඇඩිනෝසින් රිසෙප්ටර්ස් හදනවා. ඒ නිසා තමයි කලින් බීපු කෝපියකින් ලැබුණු ගැම්ම දැන් ඒ විදිහටම නොලැබෙන්නේ. ඒ හැඟීමම ගන්න නම් ඔයාට තව කෝපි ඕන වෙනවා. හැබැයි ඔයාගේ කෝටිසෝල් මට්ටම 15කින් අඩු වෙනවා. ඒ නිසා දවස පුරාම එන මානසික පීඩනය ඔයාට හොඳට දරා ගන්න පුළුවන්. 30 වෙනි දවස වෙද්දී ඔයාගේ හෘද රුධිර සංසරණ පද්ධතිය මේකට පුරුදු වෙලා. රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට ඇවිත් කෝපි නොබන යට වඩා ඔයාට ආඝාතය හැදෙන්න තියෙන අවදානම 120කින් අඩු වෙනවා. මතක ශක්තිය මනින පරීක්ෂණවලදී ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය 112කින් හොඳ වෙනවා. බඩවැල් වල ඉන්න බැක්ටීරියාත් වෙනස් වෙලා. දැන් ඔයාගේ ඇඟේ 8%ක් වැඩියෙන් හිතකර ශුද්ධ ජීවීන් ඉන්නවා.